දවසක් ගත කරන්න පුංචි ඔයාලත් ලෑස්ති වෙන්න. චූටි දුව ඇයි අම්මේ මට කතා කළාද? අද අපි පොඩි ගමනක් යමු. කොහෙද යන්නේ කියන්නකෝ අම්මේ. මුලින්ම ලෑස්ති වෙන්නකෝ. ඔයාව එක්කන් යන්න බෑනේ වයිටා. ඒ නිසා මං එනකන් හොඳ වයිටා වගේ ඉන්න. දඟලන්න නම් බෑ හොඳේ. තරහ නෑනේ මාත් එක්ක. මං එනකොට ඔයාට සෙල්ලම් බඩුවක් අරන් එන්නම්. මගේ හොඳ වයිටා. අද අම්මගේ මගේ දවස. යේ! කොහෙද අම්මේ අපි යන්නේ? අමතක වුණාද? අද ඔයාගේ හොඳම යාළුවගේ උපන්දිනේ නේද? පවනිගේ උපන්දිනේ. අපි යන්නේ පවනිට උපන්දින තෑග්ගක් ගන්න. ෂෝක් නේ අම්මා. ඊට කලින් අපි දෙන්න මොනා හරි කාලා ඉමුද? අම්මා නම් හරි ෂෝයි අම්මේ. මගේ දූ මොනවාද ආස කන්න? අම්මේ අපි කේක් කමුද? එහෙනම් අපි කොෆි ෂොප් එකකට යමුකෝ. යේ! ස්තුතියි ඇන්ටි. හරි පුතේ. අපි මොනවාද පවනිට ගන්නේ? චූටි දූ කියන්න බලන්න. අපි සෙල්ලම් බඩුවක් ගමු. පවනි ආසයි බොනික්කොන්ට. අපි බොනික්කෙක් ගමුද අම්මේ? හරි. එහෙනම් අපි බොනික්කෙක් ගමු. අම්මේ අපි මේක වයිටට ගමු. වයිට ආසවෙයි. ගන්නකෝ. චූටි දූ තාස මොනා හරි තියනවද? මට සෙල්ලම් බඩු තියෙනවනේ අම්මේ. ඒ නිසා මට මුකුත් ඕනේ නෑ. අම්මේ අපි පවනිටත් තෑග්ගක් ගන්න නිසා සහේන්ටත් පොඩි තෑග්ගක් ගමුද? මගේ යාළුවෝ දෙන්නට. කමක් නැද්ද අම්මේ? මගේ හොඳ දුව. එහෙනම් මේ බොනික්ක පවනි දුවට ගමු. මේ කාර් එක සහේන්ට ගමු. හරිද එහෙනම්? දැන් සතුටුද මගේ දුවට? ඇයි අම්මේ අපි මෙහෙට ආවේ? අපි ආවේ පොත් ගන්නනේ පුතේ. මොන්ටිසෝරියෙන් පොත් මොකුත් ගේන්න කිව්වේ නෑනේ අම්මේ. අපි ආවේ කියවන පොත් ගන්න. කියවන්න පොත්? පොත් කියවන්න කම්මැලි නැද්ද අම්මට? නෑ පුතේ. පොත් ආසාවෙන් කියවනකොට කම්මැලි වෙන්නේ නෑ. ආස වෙනවා. දන්නවද පුතේ? පොත් කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙයි කියලා කියමනකුත් තියෙනවා. ඇත්තද? පොත්පත් වලින් අපිට දැනුම ගොඩක් ගන්න පුළුවන් පුතේ. තව පුතාට අලුත් වචන, අකුරු හොඳට මතක තියාගන්නත් පුළුවන් වෙනවා. තව පොත් කියවනකොට අපේ මනස සංසුන් කරගන්නත් පුළුවන් පුතේ. අම්මා ඒ නිසාද පොත් කියවන්නේ? ඔව් පුතේ. දන්නවද? අම්මගේ විනෝදාංශ වලින් එකක් තමයි පොත් කියවන එක. ඔය පොත් ඔක්කොම අම්මටයි මටයිද? මම මේ පොත් ඔක්කොම කියවනවා අම්මේ. අපි පවනිටත් උපන්දිනයට දෙන්න පොතක් ගමු පුතේ. අම්මා හරි හොඳයි අම්මේ.
channel එක like කරන්න. යාළුවන්ටත් බලන්න share කරන්න. subscribe කරන්නත් අමතක කරන්න එපා.